හරි. වායු පාඩමේ ඉතුරු වීඩියෝ එක තමයි කරගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වායු පාඩමේ අපේ අර පොරොන්දුවක් වුණානේ මම. වායු පාඩම සම්පූර්ණයෙන් YouTube එකේ දානවා. එතකොට ඒකේ තව වීඩියෝ දෙකක් දැම්මම වැඩේ ඉවරයි. 2025 එක්සෑම් එක කලින් කොහොමද දාලා ඉවර කරනවා. හරිනේ. දාන්න කිව්වනම් කොහොමද දානවා තමයි ඉතින්. හරි. එතකොට මේ අන්තිම එකට කලින් එක තමයි මේක. වායු වල වේග ව්‍යාප්ති මේ වක්‍රය ගැන තමයි මේ කියන්නේ. හරි. එතකොට හරි. මෙහෙම වැඩේ වෙන්නේ. හිතන්න මෙහෙම වායු අණු ඉන්න භාජනයක් තියෙනවා මං ගාව. ඒ භාජනයේම කොපියක් නැහැ මේ පැත්තේ මං අදින්නේ. ඒකම තමයි මම දැන් තියෙන්නේ. වෙනසක් නැහැ. තමයි. ඕන වායු වර්ගයක මෙතෙන්දී හිතා ගන්න ප්‍රශ්නයක් නෙවෙයි. පරිපූර්ණ හෝ සත්‍ය හරි මොකක් හරි හිතා ගන්න. අවුලක් නැහැ කියන්නේ. මොකක් හරි වායු වර්ගයක් හිතන් තියෙන්නේ. ඕන ලේසි සත්‍ය කියලා හිතන මොකද මම හිතන්නේ විචාරයෙන් විශාල මොකද්ද මේ? විචාරයෙන් ලොකු වායුවක් නැතුවදී සාමාන්‍යයෙන් අණුව ලොකු වෙන්නේ සත්‍ය වායු අණුව වල. සත්‍ය වායුව. එතකොට හිතන්න මේ දෙකක් ඇන්දට මෙතන වායු අණු 100ක් ඉන්නවා. මෙතනත් එහෙම තමයි. ඒකම යන්නේ 100ක් ඉන්නවා. හිතන්න. මම ප්‍රශ්නයක් අහනවා එහෙම. වායු අණු 100ක් ඉන්න භාජනයක ඒ වායු අණු 100ම එකම වේගයෙන් යාවිද? ඒ කොහොමත් වායු අණු ඉන්න භාජනයක් ඇතුලේ වායු අණු මේ දඟලන ගමන් ඉන්නේ. කොහොමත් දැන් නිතරම චලනය වෙන්නේ. මට ඔක් කියන ප්‍රශ්නේ තමයි මේ වායු අණු 100ටම එකම වේගයක් තියෙවිද? ඉතින් ඕන බොඩි එකක් දාන්න එහෙම තියෙන විදියක් නැහැ. එහෙම වෙන්න වෙන මෝටරයක් පිටිපස්සෙන් හැයිකලා මොකක් හරි ගන්න ඕන. එහෙම ගන්න බෑනේ. ඒ නිසා වායු අණු 100ට විවිධ වේග තමයි තියෙන්නේ. ඒ වායු අණු 100න් යම් ගානකට එකම වේගෙ තියෙන්න පුළුවන්. 100න් කීපයකට එකම වේගෙ තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය පොදු කතාවක්නේ. ඒ හැර 100න් 100ටම එකම වේගෙ තියෙන්න බෑ. හරි. කොහොම හරි මෙන්න මේ පාඩම ඇතුලේ පොඩි උපකල්පනයක් කරනවා. මොකද උපකල්පනය? මේ වේග ව්‍යාප්ති වක්‍ර කියන එක ඉගෙන ගන්න උපකල්පනයක් කරන මෙන්න මෙහෙම. ආගන්න. උපරිම සම්භාවී වේගය කියන වචනයක් අපි භාවිතා කරනවා. උපරිම සම්භාවී වද වේගය. මොකද ඒ කියන්නේ? උපරිම සම්භාවී වේගය මෙන්න මෙහෙම. වායු අණු 100න් බහුතර අණු සංඛ්‍යාවකට පොදු වේගය. අපි හිතනවා වායු අණු 100ක් ඉන්න භාජනයක් ඇතුලේ ඒ වායු අණු 100න් බහුතර ගානක් එකම වේගයෙන් යනවා ඇති කියලා. ඒ බහුතරයක් කියන මොකක්ද? 100ක් ඉන්න තැන බහුතරයක් කියන මොකක්ද? භාගයට වඩා එකක් හරි වැඩි නම් ඒතර බහුතරේනේ. දැන් ඡන්දේ කාලෙත් එහෙම යන්නේ. ඡන්ද වලත් එහෙම බහුතරේ වලනේ. 100ක් තියෙනවා නම් 100න් හරි භාගයක් කියන්නේ 50නේ. මේ අඩක් කියන්නේ 50ට එකක් හරි වැඩි නම් එහෙනම් ඒක බහුතරේ ඒක. 51 නම් බහුතරේ. අන්න එහෙම. දැන් අණු 100ක් තියෙන තැනකින් බහුතරය කියන්නේ 50ට වැඩි සංඛ්‍යාවක් නේ ඕන. 50ට වැඩි ඕනම ගාණක් නේ. එතකොට අපි හිතනවා උපරිම සම්භාව්‍ය කියලා කියන්නේ වායු සාම්පලයේ තියෙන වායු අණු ගාණෙන් බහුතර අණු ගාණකට පොදු වන වේගය. බහුතර අණු ගාණක් යනවා කියලා හිතන වේගය. මේ බහුතර අණු ගාණක් මෙන්න මේ වේගයෙන් යාවිලා අපි හිතනවා. මම කියන මෙන්න මෙහෙම. මෙන්න මේ මේකම් වාජනේනේ. එකම් වාජනේ එක වෙලාවක තියෙන 25 උෂ්ණත්වය අනිත් වෙලාවේ තියෙන 60 උෂ්ණත්වය. ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් එහෙම තියෙනවා. 25 උෂ්ණත්වයේදී මම කියනවා අණු 100න් 70ක් එකම වේගයෙන් යනවා. එහෙනම් මේ උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගය V1. ප්‍රශ්නයක් නැහැනේ. හරි. මේ උෂ්ණත්වයේදී මම කියනවා අණු 100න් 52ක් එකම වේගයෙන් යනවා. එතන උපරිම සම්භාව්‍ය වේගය තමයි V2 කියන්නේ. ඉතින් වදේ කතා. උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ ඒකනේ. අණු සියලුම අණු ගානේ බහුතර අණු ගානක් යනවා කියලා හිතන වේගය. මේ සියලුම අණු ගාන 100යි. ඒකෙන් බහුතරයක් 70 කියන්නේ. හරි බහුතරේ නෙමෙයි හොඳේ. බහුතරයක් කියන හරිම ගානක් නෑනේ. 100න් 70 70 ගේ බහුතරේ. මෙතන 100න් 52 බහුතරය. බහුතරේ විවිධකයන් තියෙනවානේ. උෂ්ණත්වය අඩු අවස්ථාවේදී මම කියනවා 100න් 70ක් එකම වේගයෙන් යනවා. අන්න ඒ වේගෙ V2. මෙතන 100න් උෂ්ණත්වය 60 අවස්ථාවේදී 100න් 52ක් එකම වේගයෙන් යනවා. ඒක V2. හරි එහෙම තමයි. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තේරෙනවා. ඒ ප්‍රශ්නෙට යන්න කලින් මම පොඩි දෙයක් අහන්නම් මෙන්න මෙහෙම. මොකක්ද අහන්නේ? මෙතන උෂ්ණත්වය අඩු වෙලාවෙදිද V1 නේ. උෂ්ණත්වය අඩු වෙලාවේදී මේ වේගය V1 කියන උපරිම සම්භාව්‍ය වේගය. උෂ්ණත්වය වැඩි වෙලාවේ V2 කියන්නේ එතෙන්දී උපරිම සම්භාව්‍ය වේගය. උපරිම සම්භාව්‍ය වේගය කියන මොකද මම කිව්වනේ. හරි. එතකොට මම මට දැන් දැනගන්න උත්තරය තමයි. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් උත්තරය දැනගන්න ඕන. අඩු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයේදී උපරිම සම්භාව්‍ය වේගය කියන එක V1 හා V2 කියන එක මෙතෙන්දී අඩු උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගය V1 වැඩි උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගය V2. ඒ දෙක සමානද වැඩිද? මේ කියන්නේ වෙනස්ද?
මෙහෙමනේ උපරිම සම්භාවිකතාව පොඩ්ඩක් අමතක කරලා දාන්න බර වචනේ. අමතක කරලා දාලා මෙහෙම හිතන්න. මෙතන මොකක් හරි වායු අණු වල වේගයක්නේ. එතකොට අඩු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයකදී වායු අණු වල වේගය වැඩි වෙන්න ඕන. ඒ උපරිම සම්භාවිකතාව පොඩ්ඩක් අමතක කරලා වේගය කියලා විතරක් හිතුවොත් ඒක වැඩි වෙන්න ඕන. එතකොට ඉතින් සරලව හිතන්න V1ට වඩා V2 වැඩි. අඩු උෂ්ණත්ව වේගයට වඩා වැඩි උෂ්ණත්ව වේගය වැඩි. ඒ කියන්නේ උපරිම සම්භාවිකතාව මේ ඉස්සරහට ඇඩ් කරගත්තොත් අඩු උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගයට වඩා වැඩි උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගය වැඩි. කතාව පැහැදිලිනේ. ඒ ඔක්කොමත් හරි. දැන් කාටයි ළමයින්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඇයි එහෙනම් මෙතන උපරිම සම්භාව්‍ය වේග දෙක වෙනස් වෙන හේතුව හරි උෂ්ණත්වය වැඩි වුණ වේගය වැඩි වීම. මේක හරි. ළමයින්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි එහෙනම් මේ මෙතන උපරිම සම්භාව්‍ය වේගය 170කට ඇවිල්ලා මෙතන උපරිම සම්භාව්‍ය වේගය 160කට 152කට ආවේ? දෙකම බහුතර සංඛ්‍යාවන් තමයි. 70 කියන්නේ 170 ගේ බහුතරය, 152 කියන්නේ බහුතරය. ඒක හරි. ඇයි නම් ඒක නම් දෙකම 70 වෙන්න බැරිද? නැත්නම් දෙකම 52ක් වෙන්න බැරිද? එහෙම බෑ. මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම දෙයක්. උෂ්ණත්වය වැඩි වෙනකොට ඔය උපරිම සම්භාව්‍ය වේගය කියන එක හිමි වෙන අණු ගාන අඩු වෙනවා. මොකද්ද ඒ කියන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට උපරිම සම්භාව්‍ය වේගය කියන එක හිමි වෙන අණු ගණන අඩු වෙනවා. පැහැදිලිනේ? හරි. මෙන්න අණු ගණන මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක පොයින්ට් එකක් මතක තියාගන්න ඕන අපි. ඒක තර්ක කර කර ඇයි එහෙම ආවේ? ඒ කතාව ඕනේ නැහැ. උපරිම සම්භාව්‍ය වේගය කියන්නේ මොකද්ද? බහුතර අණු ගානකට හිමි වෙන වේගයනේ. අන්නේ එකම වේගයක් හිමි වෙන බහුතර අණු ගණන අඩු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයේදී අඩුයි. අණු ගණන අඩුයි, වේගය වැඩි. අන්න ප්‍රස්තාරයක් යන්න මෙන්න මෙහෙම. මෙතන දාන වේගය. මෙතන දාන අණු ගණන. අණු ගණන. මම එක ප්‍රස්තාරයක් අන්නේ මෙන්න මෙහෙම. අනිත් ප්‍රස්තාරය අදිනවා මෙන්න මෙහෙම. හරිද? කොහොමද? මම මේ දෙකේ උපරිම ලක්ෂණ මෙහෙම මාක් කරා. උපරිම ලක්ෂණ මාක් කරා. මෙතන කැපෙන්නේ නැහැ වගේ. නෙමෙයි. හරි. උපරිම අවස්ථාව මේ තියෙන්නේ. උපරිම සම්භාව්‍ය වේගයේ අවස්ථාව. උපරිම ලක්ෂ්‍ය. උපරිම ලක්ෂ්‍යදී වේගය මේ තියෙන්නේ V1. මම මේ ඇදලා තියෙන්නේ 25 උෂ්ණත්වයේ ප්‍රස්ථාරේ. මේ ඇදලා තියෙන්නේ 60 උෂ්ණත්වයේ ප්‍රස්ථාර. මෙතන 60 උෂ්ණත්වයේදී V2 තමයි වේගය. මේ ප්‍රස්ථාරය අනුව බැලුවත් V1ට වඩා V2 වැඩි. බිඳුවේ මෙතන පටන් ගන්න. මෙහෙට වැඩි වෙන්නේ බෑ. V1ට වඩා V2 වැඩි. උෂ්ණත්වය වැඩි වෙනකොට වේගය උපරිම සම්භාව්‍ය වේගය වැඩි. මේ එහෙම ඇඳලා පස්සේ එනවා මෙතන 25 උෂ්ණත්වයේ උපරිම සම්භාව්‍ය වේගය මෙතනනේ. උපරිම සම්භාව්‍ය වේගය දාලා ලක්ෂ්‍ය මෙතන. ඒ ලක්ෂ්‍ය දාලා අනුගණන තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ ලක්ෂ්‍ය දාලා අනුගණන මේ ලක්ෂ්‍ය පෙන්නනවා. අනුගාන 70. 60 උෂ්ණත්වයේදී නම් උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ වේගය වැඩි. හැබැයි අනුගණන මොකක්ද වෙන්නේ? අනුගණන 52. අනුගණන අඩු වෙනවා. ඒක තමයි ප්‍රස්ථාර මම මේ පෙන්නලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට වේග ව්‍යාප්ති වක්‍රය. ප්‍රස්ථාරය පොඩ්ඩක් දකුණට බරයි. ඒ උපරිම ලක්ෂ්‍ය කියන්නේ උපරිම ලක්ෂ්‍ය පොඩ්ඩක් දකුණට බර වෙලා තමයි. අඩු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයේදී දකුණට බර වෙලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනකොට උපරිම සම්භාව්‍ය වේගය වැඩි වෙනවා. කොහොමත් ඒක වේගයක් නේ උපරිම සම්භාව්‍ය වුණත් වේගයක්. වේගය වැඩි. හැබැයි වෙන දේ තමයි මේ උපරිම සම්භාව්‍ය වේගයට අදාළ අණු ගන්න අඩුයි. කියන්නේ වැඩි උෂ්ණත්වය පොඩ්ඩක් වැඩිපුර දඟලනවානේ. වැඩිපුර දඟලනකොට අරනේ යන බහුතර අණු ගානකට පොදු වෙන එක. පොදු වේගයක් එන්නේ අඩු අණු ගානකට. වැඩිපුර දඟලන උෂ්ණත්වය වැඩි කියන්නේ වේගය වැඩිනේ ඒගොල්ලෝ මේ V1ට වඩා V2 වැඩි. වේගය වැඩි වෙනකොට පොදු වේගයක් කියන එකක් එන්නේ බහුතර ගානකට පොදු වේගයක් එනවා කොහොමද? එහෙම හිතන්න ඕන. මේ බහුතර ගාන අඩුයි. කියන්නේ විශාල බහුතරයක් එන්නේ නැහැ. අඩු බහුතරයක් තමයි 52 වගේ 51ක වගේ අඩු බහුතරයක් තමයි තේරුණානේ. හරි එහෙම තමයි. ඒ උපරිම පොදු වේගයේ හිමි අණු ගණන අඩුයි. මේ බහුතරය කියන එක අඩු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයේදී අඩුයි. ඒක තමයි ඒක මතක තියාගන්න ඕනේ. මේ වේගය වැඩි. ඒක තමයි ප්‍රස්ථාරයෙන් වෙන වේගය වැඩි මේ අණු ගණන අඩුයි. හරි. මොකද ආද? එච්චරයි.